දවසක් මගේ යාළුවෙක් මට කතා කරලා මෙන්න මෙහෙම කියනවා. මම දන්නේ නැහැ මට ඩිප්‍රෙෂන්ද මට ලෙඩක් තියෙනවද කියලා. මම තෝරගෙන ඉන්නේ කතා කරන්න ටික දෙනයි. මම ආශ්‍රය කරන්නේ ටික දෙනයි. මොකද මම එහෙම කරන්නේ මගේ ජීවිතේ වෙච්ච දේවල් එක්ක අත්දැකීම් එක මට මිනිස්සු ගොඩක් ආශ්‍රය කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි මං ගොඩක් විශ්වාසය තියාගෙන ඉන්න මිනිස්සු ටික දෙනෙක් ඉන්නවා. ඒ ටික දෙනා මං ගොඩක් තදින් අල්ලගෙන ඉන්නේ. මොකද මං විශ්වාස කරනවා ඕනම වෙලාවක එයාලා මං එක්ක ඉඳී කියලා. ඉතින් සමහර වෙලාවට එයාලා වෙනස් වුණොත් ඒ වෙනස දරා ගන්න බැරුව මට සුයිසයිඩ් කරගන්න උනත් හිතෙනවා. සමහර වෙලාවට රෑ 8 9 10 වෙද්දි මට මං ආදරය කරන එක්කෙනාට කතා කරන්න නැති වුණොත් මට පිස්සු වගේ වෙනවා. මට තනියම ඉන්න හිතෙනවා. ගෙදර කායෙක්වත් කතා කරන්න නැතුව ඉන්න හිතෙනවා. මම දන්නේ නැහැ මට මොන වෙලාවද කියලා. ඒත් මම දන්නවා මට ડિප්‍රෙෂන් තුත් නැහැ කියලා. ඉතින් මේ වගේ දේවල් ගොඩක් එයා මාත් එක්ක කතා කරා. මං කිව්ව එක දෙයයි. හැම දෙයකම හිත තමයි. අපේ හිතින් හැම දෙයක්ම හදාගන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන ඉඳියද? කුඩු කාරයෙක්ට සික් එක නවත්ත ගන්න බෑ කිව්වොත් එයාගේ හිතින් ඒ දේ පාලනය කරගත්තොත් යම් තාක් දුරට හරි ඒ දේ නතර කරගන්න පුළුවන්. ටික කාලයකට හරි ඒ දේ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාම හිතින් හදාගෙන ඉන්න බැඳීම් තුත්. අපි හිතනවා මෙයා මාත් එක්ක ඉන්නවා. මෙයා මාත් එක්ක නැහැ. නැති අය අයින් කරලා දාලා මාත් එක්ක ඉන්නවා කියන අයව ජීවිතේ ලං කරගත්තට පස්සේ ඒ අයගේ පොඩි වෙනස්කම් වුණත් දරා ගන්න බැරි වෙනවා. ඒක ගොඩක් අයට වෙන්නේ නැහැ. ජීවිතේ අත්දැකීම් ලබලා හෙම්බත් වෙලා මිනිස්සු ගොඩක් පිරිසක් ආශ්‍රය කරලා එයාලගේ බොරු රැවටීම් වලට මුලා වෙලා අවසානට අපි සුළු පිරිසක් තෝරගත්තට පස්සේ එයාලා හොඳ පිරිසක් කියලා අපේ හිත ඇතුළට දාගෙන ඉද්දි එයාලත් අපිට බොරු දේවල් කරනවා නම් එයාලත් අපිව රවට්ටනවා නම් එදායින් පස්සේ අපිට තනියම ජීවත් වෙන්න හිතෙනවා. කිසි කෙනෙක් ගැන හොයන්න බලන්න නැතුව ඉන්න හිතෙනවා. කිසි කෙනෙක් ගැන වටින ගමක් නැති වෙනවා. ගෙදරට කෙනෙක් ආව ගිය ඒ කෙනා මොන දේ කතා බහ කරත් අපිට ඒව ගානක් නැති වෙනවා. අපි යාළුවා වැඩිය කියා කරන්නේ. අපි යාළුවා වැඩිය ගණන් ගන්න නැති වෙනවා. මේක වෙන්නේ අපිට කාලයක් උඩදී අපේ ජීවිතේ මුණ දුන් යම් කිසි ගැටලු එක්ක සහ අපේ පුද්ගලයන් ආශ්‍රය කරලා ඒ පුද්ගලයන් අපිට සලකපු විදිය එක්කයි. එහෙම නෑ කියලා ඔයාලගේ හිතෙන් බලන්න. ඔයාලට පොඩි කාලේ යාළුවෝ ගොඩක් ඉන්න ඇති. පොඩි කාලේ ටික ලොකු වෙද්දී ඊටත් වඩා පිරිසක් හැදෙනවා. ඒ කාලයක් යන්න ඔයාලට යම් හේතු කියලා එයාලා මග ඇරිය නේද? යාළුවෝන්ගේ හැටි වුණත් එහෙමයි. නැහැදෑයෝ වුණත් අපි තැනකට ඇවිල්ලා තියුණු වුණොත් එයාලට ඒව බලන් ඉන්න බෑ. හතුරු වැඩි වෙනවා. හතුරු වැඩි වෙන්නේ පරාජිතයෙක් ලෙස ඉස්සරහට යද්දී මේ දියුණු වෙලා ඉස්සරහට යන මනුස්සයට හතුරු වැඩි. ඒ වගේමයි වටේ ඉන පිරිස අඩු වෙනවා. ඒත් එක්කම අපි ওই පිරිස හැම එකම නිරීක්ෂණය කරලා අවසානට අපි යම්කිසි කණ්ඩායමක් තෝරගන්නවා අපේ ජීවිතේට. එයාලා ගැන පුංචි වචන පවා අපි රැලි වෙනකන් හිතලා තියනව නේද? ඒක තමයි කාලෙකදී අපිව අයින් කරපු මිනිස්සු නිසා අපේ ජීවිතේට වෙච්ච ගැටලු නිසා තාඩන පීඩන නිසා අපිට මිනිස්සුන් ආශ්‍රය කරන්න එපා වෙලා තියෙනවා. ඉතින් මේ හැමදේම එක මිනිස්සු සුළු පිරිසක් ආශ්‍රය කළා එයාලා ටික අපිව මග අරින්දී අපිට තනියම ඉඳියනම් හොඳයි නේද? මොකටද මේ බැඳීම් කියලා හිතන දැනට වැඩ වෙනව නේද? ඒ වගේම තමයි කවුරු මොන දේ කිව්වත් සතුටින් ඉන්න හිතෙනවා. මෙයාලා මේ බොරුවට අපේ ඉස්සරහ මූණිච්චාවට hina වෙවි කතා කරනවා කියලා. එහෙම තැනක් එනවා. එහෙම තැනක් එන්නේ අපේ ජීවිතේ ඉස්සරහට අතීතේ ගත්තොත් එයා අතීතේ අපිට ලැබිච්ච අත්දැකීම් එක්ක මිනිස්සෙක්ට මම විතරයි කියලා හිතෙන අවස්ථාවක් එනවා නම් ඒ මිනිස්සයා අතීතේ ගොඩක් ලෝක කතාවක් තියෙන මිනිස්සෙක්. ඉතින් මිනිස්සු නැහැ. ප්‍රශ්න නැති ජීවිත නැහැ. ජීවිත 100 ගණනක් ගත්තොත් ඒක ප්‍රශ්නයක්වත් නැති මිනිහෙක් ඉඳීද? නැහැ. ඒත් අපිට මේ බැඳීම් කියන දේ එපා වෙන්නේ
අපි ඕනට වඩා යාලා විශ්වාස කරලා ඒ බැඳීම අපෙන් නැති වුණාට පස්සේ ඉතින් අපි තනියම ඉන්න තැනට වැඩ කරන්නේ අන්න ඒ හේතුව නිසායි. සමහරව මොන දේ කිව්වත් මුන්ට බැන්න සමහර කාලයක් එනවා ඒව ගණන් ගන්න තු එයාට හොඳට මට මොකද කියලා හිතෙන තැනට එන අන්න ඒ තැන තමයි හදා ගන්න. මොකද එහෙම වුණාම වටන්නත් බෑ වැටෙන්නෙත් නෑ. ඒ තැන මිනිස්සෙක් ඔයා සංවේදී කෙනෙක් නම් ඔයාට ඒ තැනට අවසානට මෙන්නවාට අතීතයේදී වෙච්ච දේවල් එක්ක මිනිස්සු ඔයාව අත්හැරලා දාලා ගියපු වෙලාවට මිනිස්සු ඔයාට බනින්දි මිනිස්සුව ගණන් ගන්න නැති වෙද්දි ඒ වගේ දේවල් වලදී ඔයාට අර වගේ අවස්ථාවක් එනවා. මොන දේ කිව්වත් සතුටින් ඉන්න. මොකද බැඳීම් කියන්නේ ටික කාලයකට හදා ගන්න දෙයක්.